ආයිබෝවන් මధు ශ්‍රී ලංකා ලෑන්ඩ් ෆෝ සේල් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. නිවසක් ඉඩමක් මිලදී ගැනීමට සිටින කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඒ වගේම ඔයාලගේ නිවස ඉඩම විකුණා ගැනීමට අවශ්‍ය නම් මගේ WhatsApp අංකය හරහා තොරතුරු ලබා දෙන්නත් ඔයාලට පුළුවන්. එහෙනම් අපි ගිහින් බලමු අද වීඩියෝ එකේ තියෙන නිවාස සහ ඉඩම් පිළිබඳව විස්තර මොනවද කියලා. අද මම පළවෙනියටම ගෙනත් තියෙන්නේ හම්බන්තොට සූරියවැව ආසන්නයේ පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි විකුණුම් මිලකේ ලක්ෂ 35යි, භූමි ප්‍රමාණය පර්චේස් 20යි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගයක් සහිතයි. ඒ වගේම නළු ජලය සහ විදුලි පහසුකම් තියෙනවා. නිවසට පැමිණීමට මාර්ග පහසුකම් සහිතයි. අඩිසියේ පාර ආසන්නයේ තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 070යි 519 5226 කියන අංකයට කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරලා බලන්න. දෙවෙනියට මම කියන්නේ 280 305 පාරට මීටර් 500 නුදුරින් පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මේ භූමි ප්‍රමාණය පර්චේස් 10යි, විකුණුම් මිල ලක්ෂ 45යි, සින්නක්කර නිරෝල් ඔප්පුවක් සහිතයි. ණය පහසුකම් ලබා ගැනීමේ හැකියාවක් තියෙන මේ නිවසට ඒ වගේම මේ නිවසේ සාලයක්, කාමර 3ක්, මුළුතැන්ගයක්, කෑම කාමරයක්, නාන කාමරයක් සහිතයි. නල ජලය සහ විදුලි පහසුකම් තියෙනවා. ඉඩම වටේටම වැටමායින් යොදලා තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 077යි 458යි 17යි 17 කියන අංකයට කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න ඔයාලට පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරලා වැඩි විස්තර දැනගන්න. තුන්වෙනියට මම කියන්නේ ගම්පහ දිවුලපිටිය බස් පාරට මීටර 500ක් නුදුරින් පිහිටපු වැපොළ පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මේ භූමි ප්‍රමාණය පර්චේස් 26යි, විකුණුම් මිලකේ ලක්ෂ 37යි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, නාන කාමරයක්, මුළුතැන්ගයක් සහිතයි. නල ජලය සහ විදුලි පහසුකම් තියෙනවා. ඒ වගේම නිවසට පැමිණීමට මාර්ග පහසුකම් සහිතයි. ඉඩම වටේටම වැටමායින් යොදලා තියෙනවා. මේ නිවසේ ඉඳලා බෙම්මුල්ල දුම්රිය ස්ථානට කිලෝමීටර් 1.5ක දුරක් තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 076යි 25යි 13යි 069 කියන අංකයටත් 078යි 44යි 12යි 714 කියන අංකයටත් කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් මේ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරලා බලන්න. හතරවෙනියට මම කියන්නේ මාකුල පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 5යි, නිරවුල් ඔප්පුවක් සහිතයි, විකුණුම් මිලකේ ලක්ෂ 85යි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, මුළුතැන්ගයක්, නාන කාමරයක් සහිතයි. මුළු නිවසම ටයිල් අල්ලලා තියෙන්නේ. ඒ වගේම නල ජලය සහ විදුලි පහසුකම් සහිතයි. සියලුම පහසුකම් ඉතා ආසන්නයේ තමයි මේ නිවසට තියෙන්නේ. නිවසට පැමිණීමට අඩි 10 පාරක් සහිතයි. කිරිබත්ගොඩ නගරයට කිලෝමීටර් 2.5ක දුරිනුත්, කැලණිය නගරයට කිලෝමීටර් 3ක දුරිනුත්, මාකුල නගරයට කිලෝමීටර් 800ක දුරිනුත් මේ නිවස පිහිටලා තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 076යි 422යි 22යි 16 කියන අංකයට. ඒ වගේම 077යි 56යි 74යි 332 කියන අංකයටත් කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලේ වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා වැඩි විස්තර දැනගන්න. පස්වෙනියට මම කියන්නේ විදේශගත වීමක් නිසා ඉක්මනින්ම විකිණීමට තියෙන අඩක් නිම කරපු නිවසක් සහ තැන්තලා ඉඩමක් ගැනයි. මේ නිවස පිහිටලා තියෙන්නේ කුරුණෑගල නගරයට ආසන්නව පැල්ලෝ ප්‍රධාන පාට මීටර් 100ක් නුදුරින්. ඒ වගේම මෙහි විකුණුම් මිලකේ ලක්ෂ 68යි, සින්නක්කර නිරවුල් ඔප්පුවක් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර 2ක්, මුළුතැන්ගයක්, නාන කාමරයක් සහිතයි. ඒ වගේම කාමර 2 සහ මුළුතැන්ගේ ටයිල් අල්ලලා තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 074යි 22යි 13යි 756 කියන අංකයටත් 070යි 58යි 155යි 99 කියන අංකයටත් කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. 6 වෙනියට මම කියන්නේ තලගල ගෝනපල පාරේ අංග සම්පූර්ණ නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 7යි, විකුණුම් මිලකේ ලක්ෂ 55යි. මේ නිවසේ සාලයක්, කාමර 2ක්, මුළුතැන්ගයක්, ඇතුළත සහ පිටත නාන කාමරයක් සහිතයි. ඒ වගේම නිවසේ ඉදිරියේ කඩ කාමර දෙකකුත් තියෙනවා. නල ජලය සහ විදුලි පහසුකම් සහිතයි. සාලේ ටයිල් කරලා තියෙන්නේ. වටතාප්පේ ගහලා ගේට්ටුවක් දාලා තියෙනවා. තලගල හන්දියට කිලෝමීටරය මීටර 800ක දුරින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 078යි 308යි 85යි 99 කියන අංකයට
077 477 5239 කියන අංකයටත් කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න ඔයාලට පුළුවන්. 7 වෙනියට මම කියන්න යන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව නගරයේ සිට ඇහැටුවේ මාර්ගයට කිලෝමීටර් 4.5ක් දුරින් පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි විකුණුම් මිලකේ ලක්ෂ 22යි. සින්නක්කර නිරවුල් ඔප්පුවක් සහිතයි. භූමි ප්‍රමාණය පර්චේස් 80යි. මේ නිවසේ සාලයක්, කාමර දෙකක්, මුළු තැන්ගියක්, පිටත වැසිකිළියක් සහිතයි. ඒ වගේම කෑම කාමරයකුත් තියෙනවා. විදුලිය සහ නල ජල පහසුකම්ත් තියෙනවා. ඉඩම වටේට වැටමායින් යොදලා තියෙන්නේ. ඉඩමට පැමිණීමට මාර්ග පහසුකම්ත් සහිතයි. ප්‍රධාන බස් පාට මීටර් 600ක දුරින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 076යි 1266යි 754 කියන අංකයට. කතා කළා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න ඔයාලට පුළුවන්. 8 වෙනියට මම යන්නේ කෑගල්ල රන්දනී පිහිටපු නිවසක් සහිත ඉඩමක් ගැනයි. මේ නිවසට ස්වභාවික ආපදා වලින් තොරයි. ඒ වගේම මේ නිවසේ අවුරුදු 12කින් පදිංචි වෙලා නැහැ. ඒ වගේම ප්‍රතිසංස්කරණය කටයුතු කරගන්නත් ඕනේ නැවත. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 80යි. විකුණුම් මිලකේ ලක්ෂ 30යි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, කෑම කාමරයක්, මුළු තැන්ගියක් තියෙනවා. නල ජලය සහ විදුලි පහසුකම්ත් සහිතයි. කෑගල්ල රමුක්කන ප්‍රධාන පාට කිලෝමීටර් 1 දුරින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඔයාලා කතා කරන්න ඕනේ 071යි 560යි 41යි 86 කියන අංකයටත් 071යි 37යි 43යි 741 කියන අංකයටත් කතා කරලා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් කතා කරලා වැඩි විස්තර දැනගන්න. 9 වෙනියට මම යන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල නගරයේ පිහිටපු නව නිවසක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 26යි. විකුණුම් මිලකේ ලක්ෂ 25යි. මේ නිවසේ සාලයක්, කාමරයක්, මුළු තැන්ගියක්, පිටත වැසිකිළියක් සහිතයි. ඒ වගේම නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. මේ ඉඩමේ පොල්පුවක් වැනි භෝගත් වගා කරලා තියෙනවා. ඉඩමට පැමිණීමට මාර්ග පහසුකම්ත් සහිතයි. ඔයාලා කතා කරන්න ඕනේ 070යි 57යි 87යි 022 කියන අංකයට. කතා කළා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මෙලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න ඔයාලට පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා බලන්න. 10 වෙනියට මම යන්නේ දිවුලපිටිය මැල්ලගෙදර පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මේ නිවසේ දිගු කාලයකින් පදිංචි වෙලා නැහැ කවුරුවත්. ඒ වගේම මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 20යි. විකුණුම් මිලකේ ලක්ෂ 25යි. සින්නක්කර නිරවුල් ඔප්පුවක් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, මුළු තැන්ගියක් සහිතයි. ඒ වගේම ඔයාලා කතා කරන්න ඕනේ 076යි 0850යි 729 කියන අංකයට. කතා කළා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ නිවසට කතා කරලා වැඩි විස්තර දැනගන්න. 11 වෙනියට මම යන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පැල්ලන්දිනී ප්‍රදේශයේ පිහිටපු අලුතින්ම හදන ලද නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 15යි. විකුණුම් මිලකේ ලක්ෂ 70යි. සින්නක්කර ඔප්පුවක් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, පැන්ට්‍රි කබඩ් සහිත මුළු තැන්ගියක්, නාන කාමරයක් සහිතයි. ඒ වගේම ලින් ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. සාලේ ටයිල් කරලා තියෙන්නේ. ඒ වගේම කාමර 3 සහ සාලය සිවිලින් ගහලා තියෙනවා. ඉඩමේ පැති 3කින් තාප්පය ගහලා ගේට්ටුවක් දාලා තියෙනවා. ඉඩමට පැමිණීමට මාර්ග පහසුකම්ත් සහිතයි. ඔයාලා කතා කරන්න ඕනේ 070යි 27යි 93යි 445 කියන අංකයට. කතා කළා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන් කැමති කෙනෙක් ඉන්නවනම්. 12 වෙනියට මම යන්නේ කඩවත නගරයේ ගෝණහේනේ පිහිටපු ස්වභාවික ආපදා වලින් තොර නිවසක් සහ ඉඩමක් ගැනයි. මෙහි භූමි ප්‍රමාණය පර්චේස් 12යි. විකුණුම් මිලකේ ලක්ෂ 67යි. සින්නක්කර නිරවුල් ඔප්පුවක් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, මුළු තැන්ගියක්, කෑම කාමරයක්, නාන කාමරයක්, පිටත නාන ස්ථානයක්, වැසිකිළියක් සහිතයි. නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. ඒ වගේම මාවර මණ්ඩිය නගරයට කිලෝමීටර් 2 දුරිනුත්, කඩවත නගරයට කිලෝමීටර් 4.5ක දුරිනුත්, කඩවත දෙල්ගොඩ බස් පාට මීටර් 150ක දුරිනුත් මේ නිවස පිහිටලා තියෙනවා. ඒ වගේම නිවසට පැමිණීමට මාර්ග පහසුකම්ත් සහිතයි. ඔයාලා කතා කරන්න ඕනේ 075යි 748යි 1295 කියන අංකයට. කතා කළා මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිදු කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳවත් කතා කරගන්න පුළුවන්.
13 වෙනියට මම කියන්න යන්නේ ගංවතුර නායම් නැති අවස්සාවෙල්ල නගරයේ පිහිටපු නිවසක් සහ ඉඩමක් ගැනයි. මේ නිවස පිහිටලා තියෙන්නේ අවිස්සාවෙල්ල ප්‍රධාන පාරට ආසන්නයේ. මෙහි භූමි ප්‍රමාණය පර්චස් 17යි. විකුණුම් මිලකේ ලක්ෂ 75යි. සින්නක්‍ර නිරෝල් ඔප්පුවක් සහිතයි. මේ නිවසේ සාලයක්, කාමර 3ක්, කෑම කාමරයක්, මුළුතැන්ගයක්, නාන කාමරයක් සහිතයි. නල ජලය සහ විදුලි පහසුකම්ත් තියෙනවා. වරකපොළ අඟුරුවැල්ල බස් පාට මීටර් 30ක දුරනුත් අඟුරුවැල්ල නගරයට මීටර් 500ක දුරනුත් මේ නිවස පිහිටලා තියෙනවා. ඔයාලා කතා කරන්න ඕනේ 077යි 94යි 650යි 12 කියන අංකයට කතා කළා. මේ ඉඩම පිළිබඳවත් නිවස පිළිබඳවත් වැඩි විස්තර දැනගන්නත් ඔයාලට පුළුවන්. ඒ වගේම මිලෙහි වෙනසක් සිද්ධ කර ගැනීමට අවශ්‍ය නම් ඒ පිළිබඳව කතා කරගන්නත් ඔයාලට පුළුවන්. අද මම ගෙනත් තියෙන වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. හැමෝගෙම නිවාස සිහිනේ සැබෑ වේවා. තෙරුවන් සරණයි.